කරවල කූරියා බෑගයට රිංගලා. මැණික්පුරයේ බලංගොඩට නොදුරු එක්තරා ගමක සිදුවීමකි. ඔහු විවාහකයෙකි. රැකියාව වශයෙන් කරන්නේ විවිධ දේ වගා කිරීමයි. ඒ සතියකට වරක් නගරයට රැගෙන ගොස් අලෙවි කරයි. මෙම වගාවන් අලෙවියට රැගෙන යන්නේ ඔහුය. ඔහු කපටි රජෙකි. කතාවෙන් මිනිස්සු මුලා කිරීමට දක්ෂයෙකි. දිනක් තම වගා ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් පසු කරවල කඩයකට ගොඩ වූයේ කරවල කෑල්ලක් මිලදී ගැනීමටය. මුදලාලි කොහොමද? ඔහු කතාව පටන් ගත්තේය. මේ සැරේ අපේ ක්‍රිකට් කණ්ඩායමට එංගලන්තයට ගහන්න බැරි වුණා නේද? බලන්නකො මුදලාලි. දැන් බඩුවල මිල ගණන් කොච්චර සල්ලි ගත්තත් මදි ජීවත් වෙන්න. එසේ කියමින් ඒ අතරතුර ඔහු ලොකු කට්ටා කරවල කූරියෙක් තම පම්මල්ලට දමා ගත්තේය. වෙළඳසලට එන පුද්ගලයන් පිළිබඳව මුදලාලි කල්පනාවෙන් සිටින්නේය. ඒ අනුව ඉහත කී පුද්ගලයා කරවල කූරියෙක් මල්ලට දමා ගත් අයුරු මුදලාලි දුටුවේය. කෝටු කැබැල්ලක් අතරගත් මුදලාලි බෑගයේ තිබුණු කරවල කූරියා ඉවතටගෙන උඹේ වැඩේ හැමදාම මිනිසුන්ගේ බෑග් වලට රිංගන එක කියමින් කරවල කූරියාට පහර දුන්නේය. ඒ අතරතුර ඉහත කී පුද්ගලයා හිමින් සීරුවේ මාරු වී ගියේ ලැජ්ජාවෙන් බේරෙන්නට